මම TikTok account එකේ story එකක් දැම්මා. මගේ TikTok channel එකේ viral ගියපු මෙන්න මේ වගේ AI videos හදන විදිහ ගැන tutorial එකක් දානවා කියලා. ඉතින් අපි යමු tutorial එකට. මෙන්න මේ විදිහට වීඩියෝ එකක් අරගෙන ඔයා ඒක තප්පර 5කට සීමා කරලා ඔයාගේ motion එක capture කරගන්න ඕනේ කාල සීමාව විතරක් අරගෙන ඔයා timeline එක cut කරගෙන ඒක export කරගන්න පොඩි clip එකක් විදිහට. මොකද අපිට තප්පර 5ක විතරයි motion එක capture කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඉස්සෙල්ලාම ඔයාලා Google එකට ගිහින් nano banana කියලා search කරලා මෙතන පළවෙනියට එන website එක ඇතුළට යන්න. Google account එකෙන් මේ විදිහට login වෙන්න. login වුණාට පස්සේ ඔයා මෙතන image කියන උඩ එකපාර click කරලා image කියන එක තෝරගන්න. ඊට පස්සේ මේක click කරලා ඔයා මෙතනින් දෙන්න 9:16 කියන එක. ඔයා මේ settings ටික හදාගෙන ඉවරනාට පස්සේ මෙතන upload image කියන උඩ click කරලා ඔයා හදාගත්ත අර පළවෙනි පොඩි clip එකේ පළවෙනිම frame එක අරන් ඒක screenshot එකක් ගහලා මෙන්න මේ විදිහට image එකක් විදිහට මේකට add කරන්න. ඊට පස්සේ අහපුව මෙතන upload image කියන උඩ click කරලා ඔයාලට පුළුවන් ඔයාලට වෙනස් වෙන්න ඕන කෙනාගේ පින්තූරයක් මේකට add කරන්න. අපි මෙතනට add කරමු අපේ විපක්ෂ නායකතුමාගේ පින්තූරයක්. ඉතින් මේ විදිහට image ටික add කරගෙන උනාට පස්සේ ඔයාලට මෙතනින් පේන prompt එක use කරලා prompt එක මෙන්න මේ විදිහට copy paste කරලා generate කියන එක click කරලා පස්සේ අපිට මේ විදිහට ටික වෙලා ගිහිල්ලා අපේ විපක්ෂ නායකතුමා මං වෙනුවට ඇවිල්ලා තිනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඒක download කරගෙන ඉවරනාට පස්සේ අපි මෙතන අහපුව plus icon එක උඩ click කරලා මෙතන Google එකට ගිහිල්ලා Google search කරන්න ඕනේ Higgsfield කියලා. Higgsfield කියලා search කරලා website එක තියෙනවා. ඒ website එක ඇතුළට යන්න. මේ Higgsfield account එකට සාමාන්‍ය විදිහට log වුණාට පස්සේ website එකේ ඔයාලට පුළුවන් වම් පැත්තට ගිහලා මෙතන video කියලා tab එකක් තියෙනවා. ඒක උඩට cursor එක ගෙනහිල්ලා ඔයා මෙතනින් තෝරගන්න Kling 3.0 motion control කියන එක. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ interface එකක්. ඉතින් මේ විදිහට අපි හදාගත්ත වීඩියෝ එකයි අපි හදාගත්ත විපක්ෂ නායකතුමාගේ ෆොටෝ එකයි ඇඩ් කරලා අපි මෙතන ජෙනරේට් කියන එක උඩ එකපාරක් දැන් ක්ලික් කරලා බලමු කොහොමද ජෙනරේට් වෙන්නේ කියලා. ඉතින් guys අපි ඇඩ් කරගත්ත ඉමේජ් එකට අදාළව මෙන්න මේ විදිහට අපිට අපේ අන්තිම අවුට්පුට් එක බලා ගන්න පුළුවන්. මම මේක ප්ලේ කරලා පෙන්නන්නම්. ඩවුන්ලෝඩ් අයිකන් එක උඩ ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් දැන් මේ වීඩියෝ එක අපි දාගන්න ඕනේ අපේ ටයිම්ලයින් එකට. ඉතින් මේ විදිහට තමයි එඩිට් කරලා වුණාට පස්සේ අපිට අපේ අවුට්පුට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. Okay guys මම පොරොන්දු වුණා වගේ ඔයාලට ගෙනාව කොහොමද මේ AI වීඩියෝ එක ක්‍රියේට් කරගන්නේ කියලා. ඉතින් මම මේ channel එක ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන්නේ tutorial video සහ එක විදිහට tech related videos. Actually මම මේකේ AI ගැන කියලා දෙනවා. ඔයාලට මගේ AI creations බලා ගන්න ඕන නම් ඔයාලට follow කරන්න පුළුවන් මගේ අනිත් channel එක SMG creates AI කියලා. මම මෙතනින් දාන්නම් ඒ channel එක. ඒ channel එකත් follow කරලා තියාගන්න. ඉතින් අපි මේ channel එකෙන් හම්බෙමු ඊළඟ tech video එකත් එක්ක මේ SMG Tech Hub.